Hi guys, welcome back to my YouTube channel. අද අපි මේ ලෑස්ති වෙන්නේ අපේ ආච්චිලා ගෙදර යන්න. ඉතින් අපි ආච්චිලා ගෙදර ගිහින් මොනවද කරන්න බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. අපි මුලින්ම කීල්ස් එකට ගියා ආච්චිලා ගෙදරට ගෙනියන්න බඩු ගන්න. Minutes later. ගයිස් දැන් අපි කීල්ස් එකේ ඉඳන් බඩු අරගෙන ඉවරලා ආච්චිලා ගෙදරට ගිහින් ඉවරයි. ඇත්තට මේ වීඩියෝස් මොකුත් මට ගන්න බැරි වුණා. ඉතින් අපි දැන් ආච්චිලා ගෙදරට ගිහිල්ලා බීම බීලා කේක් කාලා හැම අපි දැන් අපේ වැඩේට තමයි යන්නේ. 3, 2, 1. ගයිස් අපි මුලින්ම කරේ අලියට හැතියෙන එක. ඉතින් බලන්න මොකද වෙන්නේ කියලා. අරගෙනට බැහැතියන්නේ අපේ සෙනුවක්කා. Nadie que andea. Kiki. Ayo. ඊට පස්සේ මම තාපෙට වදියයි. ඉස්සරහට මාට තව ඉස්සරහට මුලම වෙන්න. ඉඳලාගෙන තමයි අපේ බෙල්ලගත්ත කියලා අපේ තාත්තා හොඳට බලන්න යා කොහොමද එහෙම හැටියන්නේ කියලා. හරි යල්කෝ මාම දෙන්න දෙන්න. හයි එනි යන්න. එනි ගලගෙන එනි ගලගෙන එන්නේ. යා යල්කෝ යන්න ඉතින් දෙන්න කියලා. Ahora también te pega.
අපේ අයියා මේ විදිහට තමයි අපේ පළවෙනි තරඟේ ඉවර වුණේ. ඔයාලට ඒක ලිපල තියෙනවා නේද? ඒක නේද නම් අපේ තාත්තා. ඊළඟට කරන සෙල්ලම අවුරුදු උත්සවයක කරන සෙල්ලමක් නම් නෙමෙයි. ඒත් ගොඩක් YouTube එකම දකින්න තියෙනවා ඇතුලේ තියලා එළියනොත් ඒක ගලපන එක. ඉතින් අපි ඒක කරන්න හිතුවා. ඉතින් අපේ රැස්ති වෙන්නේ ඒක කරන්නේ. ඒකෙන් වින් කරේ අපේ සෙනුවක්. ඊළඟට අපි කරේ දැනුම් පිටිය. වින්තරේ නම් කොහොම හරි එකක් හරි වින් කරපු ගැන මම හරි සතුටුයි. හරි පටන් ගන්න. හරි 1 2 3. ඊළඟට අපි කරේ සංගීත කොට්ට තරගේ. ඒක අපි විසින්ම හොයාගත්ත එකක්. මොකද අපිට තොප්පියක් තිබ්බේ නැහැ. ඉතින් අපි ආච්චිගේ කොට්ටයක් කරන් තමයි මේ සෙල්ලම කරේ. Something
ඔව් ඒක ඇත්ත. නෑ නෑ අnder එකක් තියෙනවන්නේ. අන්න හරි. දුරට නිකන්. නංගි අක්කා වින්දනේ. නංගිනේ. ඊළඟට අපි සෝප්පෙන් කිරි බීමේ තරගෙ වෙනුවට ඉක්මනට බීම් බෝතලේ බොන කෙනාව තමයි එන්නේ. මේ වීඩියෝ එකේ පේන්නේ නැති වුණාට අපේ චූටි නංගි තමයි හරියටම බීම් එක දීපේ. එයා පුටුවේ ඉඳගෙන පාඩුවේ පැත්තකට වෙලා හෙමීට යාගේ පාඩුවේ බිව්වත් අර ගියක් කිසිම තිබ්බේ නැහැ. බෑ අසාධාරණයි. අතින් අල්ලන්න බෑ. 1 2 3 go. ඊළඟට අපි කරේ බෝතල් වලට වතුර පුරවන එක. ඊළඟට කරේ වතුර බැලුම් අල්ලන එක. අපි ඊළඟට කරේ පැණි බඹර. නෑ මං ඉන්නවා. 1 5 1 2 3 go. තමයි අපේ අවුරුදු උත්සවයේ ඉවරුනේ. මට නම් මේ බ්ලොග් එක බලලා ගොඩක් කල් යනකම් hina වෙන්න පුළුවන් වෙයි. මොකද මට මේක එඩිට් කරද්දිත් මාළ විදියට hina යනවා අපි කරපු වැඩ මතක් වෙලා. ඉතින් මට විතරක් නෙමෙයි මේක අපි හැමෝටම ගොඩාක් ලොකු මතකයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ අලුත් අවුරුද්දට ඔයාලත් මොනවද කරේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. අලුත් අවුරුද්ද දවසේ විතරක් නෙමෙයි මේ මුළු අවුරුද්ද පුරාම ඔයාලා හැමෝටම නිරෝගීව සතුටෙන් ගත කරන්න පුළුවන් වෙන ඔයාලගේ හින හැමදේම හැබෑ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ආයෙමත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ආයෙත් අලුත් vlog එකකින් ඉක්මනට හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.